අට්ටියක් තියෙනවා. තියලා හැමදාම හඳුන් කූරක් පත්තු කරලා වඳිනවා. ධර්මයට ගරු කරනවලු පුතා. ඒගොල්ල මේකලා හෙළුවෙන් ඇවිදිනවා. මල් වට්ටිය තියලා වන්දනා කරලා මේකලා හෙළුවෙන් ඇවිදිනවා. නිර්වත් ගමනක් යනවා. ඒකද තියෙන්නේ. එතකොට පැහැදිලි මානව ලෝකයක් තියෙයිද? විලිබිය නැති ලෝකයක් නේ පුතා ඉතුරු වෙන්නේ. විලිබිය නැති, ලැජ්ජා බය නැති සමාජයක ඉතුරු වෙන්නේ පාපය. පාපයට ලැජ්ජා වෙන්න, පාපයට බය වෙන්න ධර්මඥානයම තියෙන්න ඕන. ඒ වාසනාවන්ත ලොව දකින්නට ඔබට නැනනුවන පසක් කර ගැනීම සඳහා සිදු කරනු ලබන උතුම් ධම් දේශනාවේ බෙලෙන් ඔබ හැම දිනාටම මෙලොව පරලොව ජයගෙන සත්පුරුෂයෙකු ලෙස මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම චතුරාර්ය සත්‍ය දර්ශනය දකිමින් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මගඵල පිළිවෙලින් අමා නිවනින් සැනසීම දකින්නට විඳින්නට වරම් ලැබේවා 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 කියලා ප්‍රාර්ථනා කරමින් බණහන්න ලෑස්ති වෙන්න. මං මහා ගැඹුරු සූත්‍ර දේශනාවක් පාදක කළේ නේ. නිතරම කනට ඇහෙන බණපදයක් තමයි කියන්න හදන්නේ. මහා මංගල සූත්‍ර දේශනාවේ අන්තර්ගත ගාථා රත්නය. ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමාදෝච ධම්මේසු ඒතම් මංගල මුත්තම. මහා මංගල සූත්‍රයේ දේශනා කරනකොටත් ලෝකයේ තිබිලා තියෙන්නේ පුතා මීටත් වඩා නූගත් තැනක කියලා මට දැනෙනවා. මංගල්‍යයන් මොනවාද කියලා අඳුර ගන්න බැරුව ලෝකෙ මිනිස්සු ගහගෙන තියෙනවා පුතා. එක එක්කෙනා එක එක ඒවා කියනවා. පිරිසක් කිව්වලු ඇහැට පේන ලස්සනම දර්ශනයන් මංගල්‍ය කියලා. මංගල්‍ය ඒක කියලා. තව පිරිසක් කිව්වලු කනට ඇහෙන මිහිරිම නාද තමයි මංගල්‍ය. තව පිරිසක් කිව්වලු ඇඟට දැනෙන සුමට සිනින්දුම පහස තමයි මංගල්‍ය. මේගොල්ලෝ කණ්ඩායම් තුනකට බෙදිලා තමන්ගේම තර්කය ශ්‍රේෂ්ඨ කියලා ගහගත්තලු පුතා. බලවත් ඒක කියලා. එහෙම ගහගෙන බැරි තැන අරුබුදේ අපි ගැටලුව උස්සන්න වෙනකොට කියනවනේ දෙයියෝවත් බලාපංකෝ කියලා. මිනිස්සු කියනවා නේද? මිනිස්සු කියනවා වන්දනා කරගෙන දෙයියෝවත් බලාපංකෝ කියලා. දෙයියෝ ආහාරයෙන් වැඳගෙන කියනවා මිනිස්සුවත් බලාපංකෝ කියලා. ඔව්. සක්‍ර දේවේන්ද්‍රයා දෙව්ලොව ඉඳලා වන්දනා කරනවා මනුලොවට. එහෙන් සක්‍ර දේවේන්ද්‍රයා ඇතුළු දෙවියෝ වඳිනවා මනුලොවට. ඇයි? මනුලොව සත්පුරුෂ පුණ්‍යවන්තයෝ අපට පින් දෙමින් ඔවුන් ලෝකාර්ථය පිණිස නිර්වාණය පිණිස ගමන් කරනවා. දෙව්ලොව මනුලොව බඹලොව සනසමින් කියලා. මහා බ්‍රහ්මයා දන ගහලා වඳිනවා මනුලොවට මනුලොව ජීවීන්ට ලෝකේ ශ්‍රේෂ්ඨ පුණ්‍යවන්තයෝ කියලා සත්පුරුෂයන්ට වඳින්න. මෙහෙ ඉඳලා මෙවුන්දලා වඳිනවා දෙවියන්ට සහ බඹුන්ට තමන්ගේ ප්‍රමාණය අඳුරගෙන නැතුව තමන් ගැන දන්නේ නැතුව හරියට මව්පියෝ දරුවන්ට දන ගහලා වඳිනවා වාගේ වැඩ. ශිෂ්‍යයන්ට ගුරුවරයෝ වඳිනවා වාගේ. එනිසා අවබෝධයෙන් ලොව දකින්නට පින්නතුනි නැනනුවණින් සපිරි මිනිසා ලොව ශ්‍රේෂ්ඨතම සත්වයා